Ibu calendar di mata sale Padamin obrek kami sile Kantak වැඩි වේගමක් වුණ දවස් ඉඳලා අම්මා කෙනෙක් දෙන්නේ කාර්ය කියලා හිත ඇඟිලි ගෑනගෙන ඉන්නවා. වෛද්‍ය විද්‍යාවට අනුව ආදරෙන් දෙන්නේ එකතු වෙලා හරියටම දවස් 10ක් යන පස්සේ මේ පුංචි කලලේ අභියස මාසෙකට පස්සේ ස්නායු පද්ධතිය ආරම්භ වෙනවා. දවස් 42කට පස්සේ අස්ථි පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. මාස 10ක් අම්මගේ කුසුම ජීවත් වෙන මේ තරම කන්නේ ජීවත් වෙන්න ඉඳලා මේ ලෝකෙට එන්න හදලා තිබුණා. ඒක නවත්තන්න පුළුවන් වුණා අම්මටද තාත්තටද? රාජ්‍යභාරකයාට. ඔබ බුදුන් වෙයි මම මේක කිව්වම මෑත කාලේ රාජපෞල් සේවා සංවිධානයේ සමීක්ෂණයක අනුව දිනකට ශ්‍රී ලංකාවේ දිනකට ගවසා 800ක් ඔබ විශ්වාස කරන්න නැතුවේ. එහෙනම් හිතලා බලන්න ලෝකේ දිනකට ගවසා කීයක් සිද්ධ වෙනවද? ගවසාවට මුලින්ම හේතුන් කිහිපයක් විවාහයට ඇසුර අතවරේ වෙලා දිලිඳුකම් ඒ වගේම තමයි දීනික ආශාවය සංසිඳවන්න මෙවැනි කරුණු සාධාරණීකරණය කරලා යෝගී බොහොම දෙනා ගවසාව හොඳයි හොඳ තැනකට තියනවා කියලා බොහෝ දින කතා කරනවා. ඔබෙන් මම අහලා කළොත් ඔබේ මගේ අත්හනන්නේ මේ වගේ ප්‍රශ්නයකට ඔබේ මගේ ගමනාන්තය එහෙම වුණා නම් එදා ජුසේ තාත්තයි මාරියම්මයි ඒ උත්තරේම ගන්න බන්නේ. ගබ්සාවේ ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් ස්වභාවික ගබ්සාව. අනික ස්වේච්ඡානුගත ගබ්සාව. ස්වේච්ඡානුගත ගබ්සාවේ මවගේ කැමැත්තෙන් පියාගේ කැමැත්තෙන් හෝ විවිධ පාර්ශ්වයන්ගෙන් කැමැත්තෙන් සිද්ධ වෙන ගබ්සාව තමයි ස්වේච්ඡානුගත ගබ්සාව කියන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ විතරක් එක් අවුරුද්දකට බිලියන 1.5ක් දරුවන් සහගත ගබ්සාව වෙනවා. එහෙනම් හිතලා බලන්න ලෝකේ අවුරුද්දකට අසරණ ජීවිතයක් ගන්න හැදෙනවා කියලා. ඔබ හිතනවාද මේ නැති වෙන ජීවිතවලට ලස්සන අවසානයක් තියෙනවා කියලා? අඳුම තරමේ ලස්සන නිවිවරක් හම්බෙන්නේ කියලා. තමන්ගේ කුසට ලොකු අඩුවක් දාලා මේ ජීවත් වෙන දරුවව නැති කරන අම්මා ලස්සන දාවකද ඒ පුංචි ජීවිතය උණු බාඩි වල දාලා බලන්න කන තත්ත්වයට තරම්පත් වෙන්න මනුස්ස ජීවිතේ එච්චර පිළිලා තියෙනවා. අද වෙනකොට විවාහය ලිංගික ආශාවක් විතරයි. තමන්ගේ දරුවා නැති කරලා ලේ ගාවකට අත් දෙකට වර්තමානයේ අම්මා ගිහිල්ලා මෙන්න මේ කිව්වා. අනිත් ස්තුති ડોක්ටර් මම මේ කරුණු දාවලට මම දැන් මානසික අන්තිම පටන් ගන්නවා. එහෙම කියන අම්මලා තමයි අද ලංකාවේ ඉන්නේ. අපි අහනවා හැකිද මවකට කුසේ දරුවා අමතක කරන්න. අමතක කරන්න පුළුවන් හින්දානේ මෙහෙම කරන්නේ. නැත්තම් ලංකාවේ එක දිනකට ගබ්සාවක් 800ක් සිදුවෙන්න පුළුවන් කියලා. කොහොම හිතලා බලලා කියනවද? හිතලා බලන්න කාලේ හරියි. එහෙම වෛද්‍යවරයෙක් ලේ ගෑවිච්ච අතකට සල්ලි දීලා යන අම්මා ගෙදර ගිහිල්ලා නිදහසේ සැනසීමේ ජීවත් වෙනවද? ඒ අම්මගේ හිතේ කවදාවත් ඒ පාපේ මැකෙන්නේ නැහැ. මකන්නත් බෑ. මතක් වෙනවා වාරයක් පාසා
හිතලා බලන්න ඕ මම අතපය බැලලා කට බැලලා කවුරුනි මරන්නේ මොකද්ද දැන් අනේ දරුවගේ අඹුණාව කාටද දැනෙන්නේ කාටවත් දැනෙන්නේ අහන්න කාලේ තමයි මේ ඇවිල්ලා තින්නේ ඔබට මට තියෙන දුක කාලේ එකයි රැළ යන ගාන යන්න අලුතෙන් හිතන්න ජීවිත මීලියන ගානක් දවසකට ඕනේ නැති වෙනවා ඒක තමයි අපේ දුක කාලේ පුළුවන් නම් නැති වෙන ජීවිත 10ක් බේරන්න ඔබට මට අපේ අනාගතේ ලස්සන වෙන්න. ඒක දෙවියන්ට ප්‍රසන්න වේවි කවදාද? ඒ ප්‍රසන්න භාවය තුළ ඔබට මට මේ රටට මේ ලෝකෙට මේ සුද්ධ සභාව කොච්චර ලොකු සේවයක් කරන්න පුළුවන් අනේ ගාන අපි ගැන ප්‍රසන්න ඒකින්ද එන්නේ අරමුණ